ඇයි මේ ඔෆිස් එකේ තේ අල්ලන්න කෙනෙක්ව මම ගත්තනේ. අනේ එහෙම කරන්න එපා. මෙහෙම හිටියට මල්ලෙන්නේ කොයි කාලේ ඉඳලාද? තරුණ කාලේ ඉඳලම මම හෘද රෝගී. මට වැඩි මහන්සි වෙන්න එපා කියලා දොස්තර මහතුරු කිව්වට මට පරිස්සම් වෙන්න බැරි වුණා. කොළමයිනේ මේ කලබලේ. ගංගේ වතුර වැඩි නිසා ඔරුව යන්නේ නැතිලු. අද මල්ලිගේ ශිෂ්‍යත්ව විභාගනේ. අපි මේ පාලමේ ගොඩ වෙන්න කියලා දුවන්නේ. කොහොම ගිහිල්ලා කීයට ඉස්කෝලේට යන්න? ගන්ටමත් පරක්කුයි. නොමැරි වේරුණත් මාන්සියලා රස්සාවක් කරන්න තරම් අයිතියක් මට තිබුණේ නැහැ. සර් පුළුවන්කමක් තියෙනවා නම් සිංහල අවුරුද්ද ඉවර වෙනකම් මට රස්සාව කරගෙන ඉන්න දෙන්න. අවුරුද්දට කිරිබත් ටිකක් කන්න. ගමේ යනකොට පවුලට ඇඳුමක් ඇඩුමක්වත් අරගෙන යන්න. මේ වගේ රෝගී කෙනෙක්ට මේ වැඩ කරන්න බෑ. දෙයියනේ. එතකොට මමයි මගේ පවුලයි ජීවත් වෙන්නේ කොහොමද? වැඩ නොකලට ජීවත් වෙන්න මුළු පඩියම ගෙදරටම ලැබෙයි. මුළු ජීවිත කාලේ පුරාවටම. මට මේ මුකුත් තේරෙන්නේ නැහැ. එදා ඒ ශිෂ්‍යත්ව ලියපු පොඩි කොල්ලා හේමසිරිව පුළුවන් තරම් හෙව්වා. එයාලගේ අම්මා තාත්තත් හෙව්වා. පාරේ යනකොට වටපිට බල බල ගියේ හේමසිරිව කොහෙදී හරි දකී කියලා. විභාගේ පාස් වෙලා නගරයට ගියාපු ඒ කොල්ලා ලොකු මිනිහෙක් වුණා. ඒත් ඒ කොල්ලට හේමසිරිගේ වෙහෙස කර මූණ හොඳට මතක තිබුණා. ඒ මූණ නොහිතපු විදිහට ආයි මුණ ගැහුණා. හේමසිරි බලන්න මූණ හොඳට. ඒ පුංචි එකා හොඳට මතකද කියලා. පිහිටක් අවැසිදන යමෙකුට පිහිටවන්නන් හා එයට කෘතගුණ දක්වන්නන් මුළු ලොවටම මනුසත්කමේ සුවඳ පතුරුවයි. මෑන්ස් ලංකා මනුසත්කමේ අලුත් අවුරුද්ද